මාත් ඇත්තම කියනවා දැන් උදේ ඉඳලා මේ ගෝවා හැම එළවලු වලම තියෙනවා විකිනෙන්නේ නැහැ. ඉතින් අපි මිලක් කියනවා ඒ මිලට ගන්නෙත් නැහැ. මොකද හතර වටේ හැම එළවලු වලම මේ අතිරික්තයක් වෙලා තියෙන මාකට් එකේ මෙහෙත් එහෙමයි බණ්ඩාර වෙලත් එහෙමයි. ඒතෝ එළවලු මිල අඩු වෙන්න ඇත්තම කියනවා නම් හේතුව මොකක්ද දන්නවද? ගිහිල්ලා බලන්න වැලිමඩ බණ්ඩාරවල වෝපරගම ගිහිල්ලා බලන්න මේ දිනේ තමයි වෙන අවුරුදු වල අල ගැලවෙන්නේ. ගොයම් පුරන් කරලා ගොයම් කපල ඉවරලා අල හදනවා. අද මේ ආසන තුනේ ගිහිල්ලා බලන්න හදලා තියෙන මොනවා වැඩි හරියක් හදලා තියෙන එළවලු හදන්න හේතුව මොකද්ද? අල ගොවියට තැනක් නැහැ. අල ගොවියට තැනක් නැහැ කියන්නේ රටින් තියෙන කණ්ඩායම ටික මෙහෙ ඇවිල්ලා ගොඩ ගන්න. ගොවිය අල ගලවනවා. ඊට වඩා අල හොන්ඩරයක් වෙනවා මේ රුපියල් 36000 40000 වෙනවා බීජල හොන්ඩරයක්. ඉතින් මිනිහට හදාගන්න විදියක් නැහැ. මේක අල ගැලවෙන කාලෙට හදලා තියෙන සම්පූර්ණ ගිහිලා බලන්න මේ ආසන තුනේ හැම කුඹුරකම හදලා තියෙන එළවලු. අල හදන්න දෙන්න තැන හදලා තියෙන එළවලු. ඉතින් මේකට විසඳුම වෙන්නේ මොකක්ද දන්නවද? නැත්තම් ඊළඟ කන්නේ දැන් මේ අල ගොවිය වැටලා ඉන්නවනේ ඊළඟ කන්නේ තවත් එළවලු වැඩි වෙනවා. ඒ හින්දා කරන්න තියෙන එකම විසඳුම අල ගොවියට තැනක් දෙන්න. අල ගොවියට තැනක් දෙන්න කියන්නේ සාමාන්‍ය ගොවිය අවුරුදු දෙකක්වත් අල ගොවියට සහනයක් දීලා රුපියල් 10-15000 පුළුවන් නම් බීජල හොන්ඩරයක් පොර ටිකක් අඩු කරලා දීලා අල ගොවිය නගා හිටවනවා නම් මේ වගේ විනාශයක් වෙන්නේ නැහැ. එතකොට මිනිස්සු අල හදනවා. පරිමාණ ඉස්සර වැලිමඩ කොච්චර අල හදනවද මේ කන්දක් ගානේ අල හදනවා. අද ගිහලා බලන්න කොහෙවත් අල හදන්නේ නැහැ නේ. ඒ හින්දා අල ගොවියට තැනක් දුන්නා නම් මේ සියලුම දේවල් වලට විසඳුමක් තමයි අල ගොවියට තැනක් දුන්නා. එච්චරයි මේකට විසඳුම නැත්තම් වෙන මොනවත් හරියන්නේ නැහැ. අල වලට තැනක් දුන්නා නම් සියලුම එළවලු ගොවියා අල ගොවියා නැගී හිටිනවා. ඒ මනුස්සයාට සල්ලි ටිකක් අතට එනවා. මේ ප්‍රශ්නයක් මොනවත් වෙන්නේ නැහැ.